ඉතින් කොහොමද යාළුවනේ අද මම මේ අරන් ආවේ ඔයාලට Naruto Shippuden series එකේ 360 වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ team 7 එක කොහොමද Kakashi ළඟ හැදුනේ කියලා. ඉතින් ඔයාත් ආසයි නම් anime printed t-shirt ඒ වගේම trousers shoes ගන්න අනිවාර්යයෙන්ම මට message එකක් දාලා කැමති නම් order එක දාගන්න කියන ගමන් අනිවාර්යයෙන්ම channel එක subscribe කරගෙන යන්න පල්ලෙන් comment එක උත් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක පටන් ගනිද්දිම ගායි කකාෂිට ආයෙත් ඩම්ප්ලින්ස් කන්න කතා කරනවා. ඒත් කකාෂි කියනවා මම ජොනින් ලීඩර් කෙනෙක් වෙලා ගෙනින්ලගේ බාරකාරය වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපිට අතීත කතාවක් පෙන්නනවා. මිනාටෝ සහ අනිත් දෙන්න බලන් ඉදිද්දි ඔබීටෝ ආයෙත් ගොඩක් පාරක් වෙලා එනවා. කකාෂි එකට ගොඩක් කේන්ති ගන්නවා. එතකොට ඔබීටෝ කියනවා මම කවදා හරි හොකාගේ වෙනවා. මම ඔබීටෝ උචිහා. මම කවදා හරි මගේ මූණාර ගල උඩ හදා ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මම මගේ ශරීන් ගන්න එකෙන් හැමෝම බය කරනවා. ඊට පස්සේ කවුරුත් අපේ ගමට පහර දෙන්නේ නැහැ. එතකොට කකාෂි කියනවා ඔය විකාර කතා නොකර හොකාගේ උනාට පස්සේ කතා කරන්න. අනික ඔයාගේ කණ්ණාඩිය නිසා ශරීන් ගන්න එක පේන්නේ නැහැ කියලා. ඒකම මිනාටෝ කියනවා හොඳයි මගේ ගෝලෙක් හොකාගේ වෙනව නම් කොච්චර සතුටුද කොහොම හරි මගේ නම මිනාටෝ මම තමයි ඔයාලගේ ගුරුවරයා. ඔබීටෝ ගොඩක් එක්සයිට් වෙලා ඉද්දි මිනාටෝ කියනවා හරි අපි දැන් එක්සර්සයිස් කරමු බලමු ඔයාලට කොච්චර ශක්තියක් තියෙනවද කියලා. ඔයාලට තියෙන්න මගෙන් මේ බෙල් එක ගන්න එක විතරයි. මේක හරිම සිම්පල් දෙයක් කියලා කියනවා. කකාෂි ඒත් එක්කම කියනවා ඒත් මෙතන තියෙන්නේ බෙල්ස් දෙකයිනේ. ඔබීටෝට ඒක තේරුනේ නැති වුණාම කකාෂි පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපෙන් එක්කෙනෙක්ට බෙල් එක හම්බ වෙන්නේ නැහැ. එයා ටීම් එකෙන් අයින් වෙනවා කියලා. ඒක අහලා ඔබීටෝ බය වෙනවා. මිනාටෝ කියනවා ගොඩක් හොඳයි කකාෂි. හරි දැන් පටන් ගමු කියලා. ඊට පස්සේ වර්තමානයේදී කකාෂි ටික දිනෙට ට්‍රේන් කරනවා. ඒ කියන්නේ ටෙස්ට් කරනවා. ඒ ගෙනිල්ල ටික අමුතුයි. කකාෂි කියනවා ඔයාලා පැරදෙන්න තියෙන chance එක 166ක් කියලා. කකාෂි හිතනවා එදා ට්‍රේනින් එක වෙලාවේ මම ටීම් වර්ක් එක ගැන හිතුවේම නැහැ. මිනාටෝ සෙන්සෙත් ඒක ගණන් ගත්තේ නැහැ කියලා. නැවත අතීතයේදී මිනාටෝ කියනවා ගොඩක් හොඳයි. ඔයාලා හැමෝම පාස් කියලා. හැමෝගෙම තත්ත්වය දැක්කම් පේනවා අමාරුවෙන් පාස් වුණේ කියලා. කකාෂිට ඒ වෙනකොටත් බෙල් එක හම්බ වෙලා තිබුණා. වර්තමානයේදී කකාෂි ආයෙත් මතක් කරනවා ඔයාලා තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට බෙල් එක හම්බ වෙන්නේ නැහැ. ඒත් එදා මිනාටෝ සෙන්සේ තේරුම් ගත්තේ නෑ මම අනිත් දෙන්නම මගේ වාසියට පාවිච්චි කළා කියලා. ඊට පස්සේ අපි දකිනවා කකාෂි මිනාටෝගේ බෙල් එක ගන්න උත්සාහ කරනවා. ඒත් වැඩක් වෙන්නේ නෑ. එයාට තේරුම් යනවා තනියම ඒක කරන්න බෑ කියලා. ඔබීටෝයි රිනුයිත් ගොඩක් try කරන නිසා කකාෂිත් ඉස්සරහට ඇවිත් මිනාටෝගේ බෙල් එක උදුර ගන්න හදනවා. කකාෂි කියනවා ඔබීටෝ රින් අපි අර ඇකඩමි එකේදී ඉගෙනගත්ත පළවෙනි ෆෝමේෂන් එක පාවිච්චි කරමු කියලා. රින් කියනවා අනේ මන්ද කකාෂි ඒක මිනාටෝ සෙන්සේට හරියයිද කියලා ෂුවර් නෑ කියලා. ඔබීටෝත් එකග වෙලා කියනවා නිකන් ඉන්නවට වඩා මොනවා හරි දෙයක් කරන එක හොඳයි කියලා. ඊට පස්සේ තුන්දෙනා මිනාටෝ සෙන්සේ වටේ කැරගෙන්න පටන් ගන්නවා. වර්තමානයේදී කකාෂි සටනට ලෑස්ති වෙනවා. ගෙනින්ල බෙල් එක ගන්න එනවා. ඒත් එයාලට බැරි වෙනවා. කකාෂි අවසානයේට හිතනවා අනේ මම එදා ටීම් එකක් විදියට එකතු වෙලා මිෂන් එක කළා නම් සමහර විට ඒගොල්ලෝ අදටත් ජීවිත වෙලා ඉඳීවි. නෑ ඒක සමහර විට මිනාටෝ සෙන්සේගේ වැරද්දක් නෙමෙයි. මම කලේ මගේ වගකීම මගහැරලා පැනලා ගිය එක විතරයි. ඒකයි මට ඕන කරන්නේ මේ ළමයින්ගේ ටීම් වර්ක් එක ගොඩක් හොඳට හයියට තියෙන්න ඕන කියලා. අන්න ඒ වෙලාවෙම එක ළමයෙක් තවත් ළමයෙක් එක්ක රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මම අදහස් කරේ දැන් යාලා හැමෝම එකිනෙකාට බැන ගන්නවා. ඊට පස්සේ ඒ තුන්දෙනා එකතු වෙලා ගෙදර යන්නේ කවුද කියලා එයාලගේ ඇතුළෙම තීරණය කරන්න හදනවා. ඒක දැක්කම කකාෂිට තේරෙනවා දැන් මොනවා කළත් වැඩක් නැහැ කියලා. එතකොට ඒ තුන්දෙනා එකිනෙකාගේ පැත්තට දුවගෙන එනවා. එකපාරටම එතන ලොකු පිපිරීමක් වෙනවා. ඇත්තටම එතනට කකාෂි සෙන්සේ ඇවිත් හිටියේ. දැන් මොකද වෙන්නේ කියලා බලද්දී අය හැමෝම පාස් නැහැ කියලා ෆේල් කරනවා. එයාලව කෙලින්ම ආයෙත් ඇකඩමියට යවනවා. උඩින් ඔකාගේ කියනවා මට එයාගේ හිත පේනවා. එයාගේ ඇතුළේ ලොකු කළුවරක් තියෙනවා. ඒත් ඒක එයාගේ හිත පුරාම පැතිරලා නැහැ. සමහර විට එයාට තව ටික කාලයක් අවශ්‍ය ඇති. ඒ අතර රැට කකාෂි සුවපහසුවට නිදාගෙන ඉන්නවා. එතකොට එයාව ඇහැරෙනවා. මොකද එයාට ගෙජ්ජි සද්දයක් ඇහෙනවා. සමහර විට මංජුලිකා එනවා ඇති. කොහොම හරි කකාෂි කියනවා ඔබීටෝ රින් ටීම් වර්ක් එකේ තේරුම දන්නේ නැති කාටවත් මම ශිනෝබි කෙනෙක් වෙන්න දෙන්නේ නැහැ. මොන දේ වුණත් කියලා. ඊට පස්සේ කාලය ගත වෙනවා. තෙවනි හොකාගේ ආයෙත් හැමෝටම ගෙනින්ලව තෝරලා දෙනවා. ඊට පස්සේ අපි දකිනවා ගායි සෙන්සේ නෙජී ලී සහ ටෙන්ටෙන්ව ටෙස්ට් කරනවා. ඒත් ලීට ගොඩක් කේන්ති යනවා. නෙජී කියනවා මෙතන කිසිම සැකයක් නැහැ. එයා අපේ හැම ඇටැක් එකෙන්ම බේරෙනවා. මොකද එයා ජොනින් කෙනෙක් නිසා කියලා. ඒත් ඒ තුන්දෙනා ආයෙත් ඉස්සරහට එනවා. දැන් හිතන්න මොකද වෙන්නේ කියලා. ගායි හැමෝම ලී ෆෝරිගන් එකෙන් ගහලා පරාජය කරනවා. ලී කියනවා මම පරාජය බාරගන්නේ නැහැ. මම මගේ තයිජුට්සු වලින් හොඳම ශිනෝබි කෙනෙක් වෙනවා කියලා.
ඊට පස්සේ නෙජිත් නැගිටිනවා. එයත් පරාජය බාර ගන්න ලෑස්ති නෑ. මම අදහස් කළේ තුන්දෙනාම ලෑස්ති. තවත් එක් වතාවක් එයාලා ඉස්සරහට යනවා. ගායි කියනවා මට ඕන උනේ මෙන්න මේකයි. ඔයාලගේ මේ ශක්තිය නියමයි. ඔයාලා හැමෝම ඉස්සරහට එන්න. තියෙන මුළු හයියම දාලා ඇටැක් කරන්න කියලා. ඊට පස්සේ තුන්දෙනාම එකතු වෙලා ගායිව අල්ල ගන්නවා. ඒක දැකලා ගායි යාලව බදාගෙන කියනවා ළමයිනේ ඔයාලා හැමෝම පාස් කියලා. ටික වෙලාවකට පස්සේ හැමෝම විවේක ගන්නවා. මොකද යාලා පාස් වුණ නිසා. තෙන් කියනවා හොඳ වෙලාවට අපිට අර කට්ටිය කියවන විදිහ සෙන්සේ කෙනෙක් හම්බුනේ නැත්තේ කියලා. ලී අහනවා තෙන් ඔයාර ගෙනිල්ල තුන්දෙනෙක්ව ආයෙත් ඇකඩමියට යවපු කෙනා ගැනද කියන්නේ කියලා. නෙජී කියනවා පෙනුම වැඩක් නැහැ. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම ගොඩක් දුර්වල අය වෙන්න ඇති කියලා. ඊට පස්සේ තුන්දෙනා කතා වෙනවා එයාට කොහොමද එහෙම රූල්ස් හදන්න පුළුවන් වුනේ කියලා. අනිත් පැත්තෙන් කකාෂි ආයෙත් එක්කෙනෙක්ව ගහක බැඳලා තියෙනවා. අනිත් ගෙනිල්ල දෙන්න හිතනවා එන්න අපි එයාට කන්න දෙමු කියලා. ඒත් අර බැඳලා ඉන්න ළමයා කියනවා තමන්ගේ නීති පිළිපදින්න වෙන මුකුත් කරන්න එපා කියලා. එතකොට කකාෂිට ඔබීටෝ කියපු කතාවක් මතක් වෙනවා. යාළුවා අතැල්ල යන එක ඊටත් වඩා බලු වැඩක් කරන එක්කෙනෙක් කියලා. ඊට පස්සේ අපි දකිනවා අර දෙන්න කිසිම ලැජ්ජාවක් නැතුව තනියම කැම ටික කනවා. එතකොටම එතනට කකාෂි සෙන්සේ එනවා. එයා කියනවා ඔයාලා තුන්දෙනාම මගේ නියෝග පිළිපැද්දා. ඒක ගොඩක් හොඳ දෙයක් කියලා. ඒත් ඔයාලා අර හැම දෙයකටම වඩා වැදගත් නීතිය කඩගලා. කකාෂි කේන්තියෙන් කියනවා ඔයාලා හැමෝටම ඒක පස්සේ තේරෙයි. දැන් ඔයාලා තුන්දෙනාම ආපහු ඇකඩමියට යන්න. දැන් විභාගයේ පැවැත්වෙන්නයි යන්නේ. ඉතින් ඔයාලා යන්න කැමතිද මට කියන්න. ඒත් ලී ටිකක් කනගාටුවෙන් ඉඳලා කියනවා සෙන්සේ මටත් මාවම ටෙස්ට් කරලා බලන්න ඕන. ඒත් මගේ ශක්තිය මොකද්ද කියලා මම දන්නවා කියලා. නෙජිත් යන්න බෑ කියනවා. ඉතින් ඒ දෙන්න යන්නේ නැත්තම් තෙන් විතරක් කොහොමද යන්නේ? ඊට පස්සේ අපි දකිනවා ගායි සෙන්සේ ගොඩක් කඬනවා. එයාට මතක් වෙනවා එයාට කොච්චර හොඳ ගෝලියෝ ටිකක් හම්බුණාද කියලා. එයාලගේ ටීම් වර්ක් එකත් ගොඩක් නියමයි. අන්නේ වෙලාවේ කකාජි එතනින් යන්න යනවා. ගායි කතා කළත් එයා අහන්නේ නැහැ. ඊට පස්සේ කුරණේ කියනවා එයාගේ හිතෙන් ඒක තාමත් අයින් වෙලා නැහැ. මට ඒක ලාස්ට් මිනිට් එක උත් පාස් වුණා. මටත් දුක හිතුණා. ඒත් අපි මේ හැමදේම අමතක කරනවනේ කියලා. ඊට පස්සේ අපි අතීතය දකිනවා. කුරණේ තුන්වන හොකාගේට කියනවා ලෝඩ් තර්ඩ් කකාජිව අන්බු එකේ තියන්න හොඳ නැහැ. මොකද අපිට ගොඩක් යාළුවෝ නැති වුණා. එයාව දැක්කම හිතෙන්නේ එයා මේ ලෝකය අතහැරලා යන්න හදනවා වගේ කියලා. අසුමත් කියනවා ඒකයි අපිට හොඳ අදහසක් ආවේ. එයාව ගෙනිල්ල ඉන්චාර්ජ් කරන්න. එයා ළඟට ගෙනිල්ලා ආවම සමහර විට එයා වෙනස් වෙයි කියලා. තෙවෙනි හොකාගේ කියනවා ඔයාලත් හිතන්නේ මම හිතපු විදිහටමයි කියලා. දැන් වර්තමානයේදී ගායි කියනවා අපි හිතුවේ ඉන්චාර්ජ් වුණාට පස්සේ එයා හැදෙයි කියලා. ඒත් මොනව කරන්නද කියලා. එතකොට එතන තෙවනි හොකාගේ එනවා. ඒක දැකලා ගායි එකපාරටම බය වෙනවා. එතකොට ලෝඩ් තර්ඩ් කියනවා බය වෙන්න එපා. මම ආවේ තේ එකක් බොන්න කියලා. ඒ තුන්දෙනාගේ කතාව අහලා ලෝඩ් තර්ඩ් hina වෙන්න පටන් ගන්නවා. අසුමට කේන්ති ගිහින් කියනවා එයාව ළමෙක් ගානට දාන එක නවත්තන්න කියලා. හිරුසෙන් කියනවා සමා වෙන්න මට hina ගියා ඒකට කියලා. අනිත් පැත්තෙන් කකාෂි මිනාටෝගේ ස්ටෝන් ෆේස් දිහා බලලා කියනවා මිනාටෝ සෙන්සේ මම මේ කරන දේ වැරදිද කියලා. එතකොට එතනට ළමයි ගොඩක් ඇවිත් එයාට good morning කියනවා. කකාෂි කල්පනා කර කර ඉන්නකොට එයාට අර එයා ෆේස් කරපු ළමයි තුන්දෙනාව පේනවා. ඒ තුන්දෙනා කියනවා එයාලා දැන් ඉස්කෝලේ මොනිටර්ස්ලා වෙලා හැමෝටම විනය උගන්වන්න කියලා. හැමෝම ගොඩක් සතුටින් හිටියේ. ඊට පස්සේ එයාලා එතනින් යන්න යනවා. ඒක දැකලා කකාෂි ටිකක් කල්පනා කරන්න ගන්නවා. එතකොට තවත් ළමයි ටිකක් ඇවිත් කකාෂිට thank you කියනවා. කකාෂි නිසා ඒ තුන්දෙනා කලින් වඩා හොඳ වෙලා දැන් එකිනෙකා මත විතරක් යැපෙන්නේ නැහැ. එයාලටත් පාඩමක් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වුණා. තුන්වන හොකාගේ කියනවා ගුරුවරයෙක් තමන්ගේ ගෝලයන්ට උගන්වනව විතරක් නෙමෙයි. එයාලගේ දේවලුත් ඉගෙන ගන්නවා. ඒක හරිම ලස්සන දෙයක්. මට ඕන ඔයාලත් ඒකම කරනවට. කකාචිත් ඒකම කරයි කියලා. ගායි අහනවා ලෝඩ් තර්ඩ් මම මේ හිතන දේමද කියලා. හොකාගේ කියනවා ඔව් මම මේක රහසක් විදියට තියාගෙන හිටියේ. ඒත් මේ ගෝලියෝ ටික ඉන්නේ කකාෂි යටතේ කියලා. එතන සස්කේ සකුරා නරුටොත් ඉන්නවා. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඊළඟ එපිසෝඩ් එක අරන් එන්න. channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පල්ලෙහින් අනිවාර්යයෙන්ම comment එක උද්දාගෙන යන්න. ඉතින් ඔයාලා anime printed t-shirt trousers වගේ ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මට message එකක් දාන්න කියන ගම. එහෙනම් හැමෝටම සයෝනාරා. 지갑은 아닌 굳은 다짐이 더 backpacker 우리는 backpacker you'll be the backpacker 내가 묻은 신발이 바래져도 backpacker 우리는 backpacker 기발은 언제나 겁없이 시작부터 맨발 내 눈에 싹 다 basic without a step pipe 뚫어진 내 black top protecting my necktie 기본이 안 돼 있는 stupid I'm ready to fire right ambition is game plan 이 blood and voodoo